ආතික අධිකාරියේ සභාපති වෛද්‍යානන්ද රත්නායක මහතා පවසනවා. දුම් රහිත දුම්කොළ සහ මධ්‍යස්ථාන භාවිතය අවම කිරීමේ අරමුණින් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මධ්‍යසාර දුම්කොළ සහ අනිකුත් මත්ද්‍රව්‍ය අපේ සමාජයටත් ආර්ථිකයටත් සෞඛ්‍යයටත් ඉතාම බරපතල හානියක් සිද්ධ කරන විත්තිය. ලක්ෂ 80කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් අකාලයේ මිය යනවා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිසා. ප්‍රියානතුරු නිසා වර්ෂයකට මිය යන්නේ සාමාන්‍යයෙන් 2750ක් 3000කට අඩු ප්‍රමාණයක්. නමුත් දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිසා අකාලයේ මිය යන සංඛ්‍යාව වාර්ෂිකව 22000ක් 30000ක් අතර ප්‍රමාණයක් වෙනවා. මේ යන්නේ බොහෝ වෙලාවට රටේ වඩාත්ම ජව සම්පන්න යොවුන් ජනතාවට තමයි දුම්කොළ සහ මධ්‍යසාර ආකර්ෂණය කරගන්නේ. මේ දුම්කොළ සහ මධ්‍යසාර ආශ්‍රිත නිෂ්පාදන නිසා අපි වියදම් කරන ප්‍රමාණය කොච්චරද කියලා ගත්තොත් රුපියල් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක්. මේ වියදම දක්ෂිණ අධිවේගී මාර්ග 2ක විතර ප්‍රමාණයක්. මොරගහ කන්ද ජලාශ 3ක විතර ප්‍රමාණයක්.